හිරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මං අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ කිරිබත් කවා ගැනීමක් සිද්ධ කරමින් ඉන්නකොට ඒක දැක්කොත් මොන වගේ දෙයක් සිදුවෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඒ වෙන කවුරුවත් නෙමෙයි දුලන. දුලන පහුගිය කාලේ ඉඳලම නොදන්න කාරණාවක් තිබුණා කියන කතාව ගැන අපි හොඳින්ම මේ වෙලාව වෙනකොට තේරුම් අරගෙන ඉන්නත් ඕනයි කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි අද විශේෂයක් කරලම කතා කරන්නට අපි සූදානම්කම ලබාගෙන තියෙන්නේ. මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඒ තමයි දැන් හංසනාට ඇත්තටම ආදරය කරනවා මේ දෙන්නම. හැබැයි දිනෙත් පින් ඔක්කොටම කලින් ඉස්සර වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හංසනා ඇත්තටම ආදරය කරන එකත් ඒකට හේතු විදියට අපිට පෙන්වීමක් කරන්නට හැකියාවක් ලැබෙනවා කියලයි කියන්න ඕනේ. හැබැයි දුලන මේ වෙනකම්ම කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම දුලන මේ ගැන දැනගත්ත දවසක දුලනට කොහෙත්ම ඉවසන්න පුළුවන් තැනකටත් ඇවිත් ඉන්න එකක් නැහැ කියන ඒ කතාව ගැන තමයි මං අද වීඩියෝ එක හරහාම ඔයාලට කතා කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක හරිම විශේෂ දෙයක් විදියට අපි මේ වෙලාවේ කතා කරන්නටත් යන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන් ඔයාලට මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම දුලන දැනගත්තාම දුලනට කේන්ති යන එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඇත්තටම මෙච්චර දවස් කිසිම දෙයක් Tamanට කියන්න කටයුතු කරලා තිබුණේ නැහැ. ඇත්තටම මේ ගැන Tamanට කියන්න කටයුතු කරලා තිබුණා නම් එහෙනම් ඒ ප්‍රශ්නේ ගොඩාක් දුරට විසඳෙන්න ඉඩකඩකුත් තිබුණා නේද කියන කතාව ගැන තමයි අද අපිට කතා කරන්න chance එකකුත් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන මං අද අනිවාර්යෙන් ඔයාලට මතක් කරන්න යනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට තව දෙයක් මෙතනදී කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. දුලනයි දිනෙත් පිනුයි ඒ වෙලාවේදී තමයි හොඳටම තරහ වෙනවා ඇත්තේ. ඒ කියන්නේ කලින්ම මේ ගැන කිව්වනම් Taman බලාපොරොත්තු තියාගන්න නැහනේ. ඉතින් දෙන්නටම ඒ වැරද්ද දාගන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි මතක් කරන්න ඕනේ. ඉතින් ඒ විතරකුත් නෙමෙයි තව දෙයක් අපිට කතා කරන්න පුළුවන්. හංසනා මේ ගැන බලාගෙන ඉඳලා කවුරුත් තමන්ගේ ජීවිතේට ඒ විදිහට සම්බන්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ කියන කතාව ගැන මේ වෙලාවේදීත් පසුවත් මතක් කරගෙන කතා කරගෙන ඉඳීවි කියන කතාව තමයි අද අපිට විශේෂයෙන්ම ඔයත් එක්ක කතා කරගන්න ඉඩකඩක් හදලා දීලා තිබුණේ කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට අනිවාර්යයෙන්ම මතක් කරන්න පුළුවන්.